රට යන්න කැමතිද? අපි රට මිනිස්සුන්ට ජොබ්ස් හොයලා දෙනවා. ඒක මෙතන අදාළ නැහැ. නමුත් රට යන්න කැමති නම් ඕගලන් කරන්න ඕන දේවල් 4ක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. රයිට්? මේ දේවල් 4 කරොත් රට යන්නත් ලේසි, රට ගියාට පස්සේ තමන්ගේ ජීවිතේ පටන් ගන්නත් ලේසි, ජොබ් හොයා ගන්නත් ලේසි. රයිට්? සෝ හොඳට අහගන්න මේක මාර්ගයට අන්තිම දෙක ගොඩක් වටිනවා. පළවෙනි එක තමයි බාටෙන්ඩර් බැරිස්ටර් කෝස් එකක් කරන්න. ඔයා ඩොක්ටර් කෙනෙක් වුණත් කමක් නැහැ, කොන්දොස්තර කෙනෙක් වුණත් කමක් නැහැ. බාටෙන්ඩර් බැරිස්ටර් කෝස් කරන එක මාර වටිනවා. මොකද ඒ ජොබ්ස් ඔය මේ සර්ටිෆිකේට් එක අරන් ගියාම ටක් ගාලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඔයාගේ ඕන ජොබ් එක හම්බ වෙනකම්. මොකද ඔයගොල්ලෝ හිතන්න එපා රට කියන්නේ දිව්‍ය ලෝකෙ කියලා. ඔහෙට ඔය රටවල් වලට ගියාට පස්සේ මාර කට්ටක් කන්න ඕන. ඒ ජොබ් හොයාගන්න ගොඩක් අමාරුයි. රයිට්? නමුත් ඔය බාටෙන්ඩර් බැරිස්ටර් සර්ටිෆිකේට් එක තියෙනවා නම් ඔයගලන්ට ටක් ගාලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මේක ස්පොන්සර්ඩ් නෙමෙයි. නමුත් CBBS තමයි හොඳම ස්පොට් එක බාටෙන්ඩර් බැරිස්ටර් කෝස් එකක් කරන්න. රයිට්? Google කරලා බලන්න ඒකට මිනිස්සු ඉන්නවා ලක්ෂයක් විතර යන්න. ඔය number 1. number 2 very important ඉංග්‍රීසි කරගන්න. right ළඟදී අපි කට්ටියක් රට යවුවා ඒගොල්ලන් හුත්තට ඉංග්‍රීසි අපි උගන්වලා හුත්තට කඩ පොලිෂ් කරලා යවුවේ. නමුත් මේ අමාරු ග්‍රැමර් ආවා මේවා නෙමෙයි. ගැට ගහ ගන්න පුළුවන් ඉංග්‍රීසි තියෙන්න ඕන, කස්ටමර්ස්ලා තේරෙන්න ඕන, සුද්ධ කතා කරන හැටි පොඩ්ඩක් තේරෙන්න ඕන. ඒව ටික තේරෙන්න. ඉතින් ඒකින්ද verbal English communication course එකක් කරලා යන්න. right ඒ කියන්නේ අපි කරනවා අපෙන් කරන්න ඕනේ නැහැ. අපේ මරු අපෙන් කරන්න ඕනේ නැහැ. කොහෙන් හරි කරන්න. right හොඳට ඉංග්‍රීසි පොඩ්ඩක් අල්ලන් යන්න, ගැට ගහ ගන්න පුළුවන් ඉංග්‍රීසි කතා කරන. අනිත් එක සුද්ධ කියන ඒවා තේරෙන්න ඕන. right ඒගොල්ලන් ග්ඩයි මයිට් කිව්වොත් ඔයා කියන්න එපා කොල්බස් කියන්න එපා. ඔය number 2. number 3 තමන්ට රෙස්ටොරන්ට් එක්ස්පීරියන්ස් පොඩ්ඩක් තියෙනවා නම් මාර වටිනවා. right මොකද රෙස්ටොරන්ට් ජොබ්ස් ටක් ගාලා හොයා ගන්න පුළුවන්. අපි කිව්වා දොස්තර කෙනෙක් කියලා. ඔයාට ඩොක්ටර් ජොබ් එක හම්බ වෙනකම්, නැත්නම් අපි කියමු ලෝයර් කෙනෙක් කියලා ලෝයර් ජොබ් එක හම්බ වෙලා නැත්නම් මොනවා හරි ජොබ් එක හම්බ වෙනකම් රෙස්ටොරන්ට් එකක වැඩ කරන්න පුළුවන්. අනිත් එක ඕස්ට්‍රේලියා වගේ කන්ට්‍රීස් වල තියෙනවා part time job. right ඒ part time job companies තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් දවස ගානේ මිනිස්සුන්ට කතා කරලා කියනවා අද මෙහෙම ජොබ් එකක් තියෙනවා ඒකට යන්න කැමතිද කියලා අහනවා. ඕගොල්ලන්ව රෙජිස්ටර් කරන්න. රෙජිස්ටර් කරනකොට ඉස්සෙල්ලාම අහන්නේ F&B experience තියෙනවද කියලා. මොකද ගොඩාක් තියෙනවා catering events. ඉතින් catering events වලට යන්න නම් F&B experience තියෙනවා. ඒ කියන්නේ ඔයා මොනවද දැනද කරන්න ඕන රට යන්න ඉස්සෙල්ලා. මාස 6ක් මොනවා හරි ඔය පොඩි රෙස්ටොරන්ට් එකක ගිහිල්ලා වැඩ කරන්න. මාර වටිනවා. right ඒගොල්ලන්ට කියන්නේ නිකන් හරි වැඩ කරන්නම් කියලා. right ගිහිල්ලා ඔය පොඩි රෙස්ටොරන්ට් එකක මට ඔළුවට එන්නේ ඔය චයිනීස් එක නරවා වගේ රෙස්ටොරන්ට් එකක ගිහිල්ලා මාස 6ක් වැඩ කරන්න. වැඩ කළා ලියුමක් ගන්න. කියන්න මම දන්නවා වැඩ කරන්න කියලා. ඔන්න ඔය number 3. number 4 CV එක ඒ රටට හරියන්න හදන්න. right මොකද ඕස්ට්‍රේලියාව වලට එක CV එකක් හදන්න ඕන වෙනවා නම් මාල්ඩිව්ස් වලට තව සමහර රටවල් වල කියනවා පින්තූරේ දාන්න එපා කියලා. සමහර රටවල් කියනවා පිටු එකක් කියලා. සමහර රටවල් කියනවා පිටු 3ක් තිබුණාට කමක් නැහැ කියලා. තමන් ඒක දැනගන්න ඕන. so ඒක ගැන පොඩ්ඩක් රිසර්ච් කරන්න. තමන්ගේ CV එක හදාගන්න. අපි CV හදනවා එමත් නැහැ සොෆ්ට්වෙයාර් එකකට ඔයගොල්ලෝ දන්නවනේ අපි CV හදනවා කියලා. right so CV එක හදන එකයි රෙස්ටොරන්ට් එකක වැඩ කරන එකයි මාර වටිනවා. අර දෙක තරම්ම වටිනවා. so ඒ හින්දා ඔය දෙක මතක තියාගන්න. all the best. Service Sensei out.